අහුල ගත්ත බන් oh yeah දැන් හැමෝම සෙට් වෙමු එකම තැන අහුල ගත්ත බන් come on දිය ඇලි ගලා හැලෙන හඬ කෙත්වතු මැදින් යන මේ ගමනේ සොඳුරු ඉසව් සොයා පාර දිගේ සොඳුරු ඉසව් සොයා පාර දිගේ අදට හරියටම මාස 5ක් වෙනකොට අපි ආවා අම්බලන්කන්ද නායකගේ ප්‍රදේශයේ බලන්න. මේ දැන් ඔබට පෙනෙන්නේ එම නායක ස්ථානයේ ආරම්භක ස්ථානය. බෝක්කුවෙත් එනවා සාමාන්‍යයෙන් වතුර පාර අතන අර බෝක්කුවෙත් එනවා මේ ලොකු වතුර බෝක්කුවක් නෙවෙයි එලවල් 3ක් 4ක් එක්ක වෙලා ඉන්නේ ඔය පුංචි හිලක් මදි ඔගේ යන්න ලොකුවට මේ යන්න තියෙනවා මේ වතුර පාර ඕක නිකන් ලොකුවට කපලා ලොකු බෝක්කුවක් ඩබල් බෝක්කුව කියන්නේ බෝක්කු දෙකක් රෙට් බෝක්කුව කියන්නේ ඉස්සර දැන් මේ ටිකේ මම නම් කියන්නේ මහත්තයා මේ අතන අර බෝක්කුව තිබ්බා වගේ ලොකුවටම නැතත් සාමාන්‍යයෙන් මේ අපිට
මේ ගමේ මේ යන්න දැන් අපි අවදානම් කරලා මධ්‍ය අවදානම් පවුල් 6-7ක් ඉන්නේ. ඔය අන්තර ප්‍රදේශ කියන්නේ අර හුලං කපුලෙන් එහා. එහෙත් දැන් හුඟක් කට්ටිය අයින් වෙලා ඉන්නේ. දැන් පාර කැඩිලා ගිහලා දැන් පාර හදලා දින ගල් දාලා ඒ වුණාට මෙතනින් මේ පවුල් 5ක් 6ක් වගේ තමයි ඉන්නේ මධ්‍ය අවදානම්. ඒ කට්ටියට යන්න හරි මේ පාර තියෙන එක ලොකු දෙයක්. ඔව්. අපිට පාර හොඳට හදලා දුන්නා. ඉතින් මේ අර වෙහි කාලට හරි අපිට යන්න එන්න. ඔරොත්තු දෙන්න. ඔව් ඔරොත්තු දෙන්න. අපිට දැන් මේ එන වතුර පාට මේ අතන බෝක්කුවක් දාලා නැහැ. තව පොඩි ගල් දෙකක් තියලා වතුර ඩිංගක මේ දැන් පායලා තියෙන්නේ. වහිනකොට ඔහම නෙන්නේ. මේ ගලවණිගේ වැස්සේ වතුර වැඩි හින්දා. ආය අරස්සුන මත ආයෙත් ගම අනාතයි. දැන් අපි කැමති නෑ මේ පිට යන්න. අපේ ගෙවල් දාලා යන්න අපි කැමති නෑ. ඔව්. පුංචි කාලේ ඉඳලා පුංචි කාලේ ඉඳන් හිටපු තැන අපේ තියෙන ආදායම මාර්ග මෙහෙ තියෙන්නේ. ඔව්. වැඩි හරියම ආදායමක් තියෙනවා. ඔව් තියෙන්නේ. ඔව්. තියෙන්නේ. දැන් මෙතන උදා අතන මහත්තයා 4ක්ද කොහොමද 4යි. 4 මේ මධ්‍ය කියන්නේ අධි අවදානම් කියලා කලින් අයින් කරලා ගෙවල් දීලා තිබ්බා. ඒකේ එක්කෙනෙක් කියලා නිදා හිටියා. මේ පල්ල ෆැක්ටරියක් තියෙන ඒක වැඩ කරලා ඇවිල්ලා එයත් යටවුණා. 5ක් ගියා පල්ල අපේ කඩේ ඉන්න මගේ මස්සිනයි. ඔව්. එයාගේ පුතයි අම්මයි ගියා. නෑ මේ එතකොට මහත්තයා අපිට දැන් මේවා දාලා යන්න ඕන නැහැ. මේකේ පාර හරියට හදලා දුන්නා අපි ගමේ පදිංචි. අපි ගිහිල්ලා කුලියට කුලියට මහත්තයා දැන් 25000ක් දෙනවා කියනවා. පොඩි මැටි පැලක් වුණා 25000 ඉල්ලනවා දැන් අපි. අපි කීලොක් කැමති නැහැ මෙතන මේ පල්ලෙන් මෙහෙ යන්න. අපි මේකේ ඉන්නේ හින්දා කියන්නේ මාත් මේ කැමති නැහැ. ඉතින් අපි මධ්‍යවදානම් අපි ඉන්නවා. අපිට යන්න ගියොත් ඉතින් යනවා. ඉතින් මොනව කරා? පාරම කොවන් නොවෙන්න හදලා දුන්නා නම් අපි මේකේ ඉන්න පුළුවන්. තා අපි විතර නෙවෙයි තා ඉන්න පුළුවන් මිනිස්සුන්ටත් ඉන්න පුළුවන්. එච්චර මේ කියන්නේ මේ මේකේ නායකයෙක් එහා පැත්තේ පොල් 5ක් ඉන්නවා. ඒලට හරියෙන් පාර කපලා දුන්නා නම් ඒලත් ඉඳී. සුලිකුණාටුවත් සමග මේ ප්‍රදේශයේ විශාල වශයෙන් නාය යාමට ලක්වෙච්ච ප්‍රදේශයක්. ජීවිත ගණනාවක් මේ ව්‍යසනයේ නිසා අපට අහිමි වුණා, රටට අහිමි වුණා. දැන් මට පිටුපසින් ඔබට පේනවා මාර්ගයේ හරහා විශාල ලෙස ගලාගෙන ආපු මඩ ගල් මාර්ගයේ වසාගෙන මාර්ගයේ කඩාගෙන පල්ලෙහා තියෙන තෙලට ගිහින් තියෙන ආකාරය. දැන් මේ වෙනකොට මාර්ගයේ සකසලා ගමයට ගමනාගමන පහසුකම් සාදා දීලා තියෙනවා. මේ ප්‍රදේශයේ මිනිසුන් වැඩි වශයෙන්ම කරන්නේ තේ ගොවිතැන. මේ මිනිසුන්ගේ තේ දළු ප්‍රවාහණයට ගමනක් බිමනක් යන ඔබ දකිනවා මේ වීඩියෝ වලින් ඔබ දකින විශාල වශයෙන් ප්‍රවාහන කටයුතු සිදු වෙලා තියෙනවා. දැන් වෙනකොට ජන ජීවිතේ සාමාන්‍ය අතට පත් වෙලා තියෙනවා.
මේ ගමනින් දැක්කේ ගොඩක් පරිසරයේ සුන්දරත්වයට වඩා සුන්දරත්වයට වෙලා තිබ්බ හානිය. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා අද මිනිස්සුම දුක් වෙලා, මිනිසුන්ගේ දේපල නැති වෙලා, මිනිසුන්ගේ ළඟම අසුරු කරපු ඒ සහෘදයන් නැති වෙලා දුකක් උරුම වෙච්ච ගම්මාන තමයි දකින්න තියෙන්නේ. මීට මාස ගානකට කලින් වුණත් සිද්ධිය තාමත් ඒ විදිහටම තියෙනවා. ඉතින් ගොඩක් මේක දකින්න අයට සමහරක් වෙලාවට ගොඩක් අයට තේරුම් ගන්න පුළුවන් අපි පරිසරයට කොච්චර ආදරය කරලා යුතුද කියන එක. මට නම් ගොඩක් ඒක තමයි තේරුනේ. සියට වෙන්ද උදේ ඉතින් වැස්සා දිගටම වැස්සා වැඩි වෙලා 10 මාර 11 තමයි ආවේ නායේ උඩ හැම බංගලා මලේ කියලා. කිලෝමීටර් 2.5 උඩින් ආවේ. ඒනොට ගෙදර කට්ටිය මෙතන ඉඳලා තියෙනවා. පස්සේ සබ්ජෙට දැන් පැනලා දුවලා තියෙනවා. දුවනකොට තමයි පුතයි ආච්චි ගිහින්. යාලා ඉතින් ඇඳිවත පිටින්ම ඇඳිවතවත් නැති වුණා අවසානයේ. ඒකත් මඩ. අර ගෙදර ඉන්න අය කොහෙද? ඔව් එයාලා ගම්පල පැත්තේ කියනවා. අපිට එක දවසක් හම්බුණා මෙහෙ ඇවිල්ලා ඉන්නවා. එයාලා කොහෙද යන්නේ ගම්පල නෑ ඇත්තිනවා. කිලෝමීටර් 2.5ක් විතර උඩින් නම් එවට මේ බංගලා මලේ කියලා තියෙනවා. එහෙන් තමයි ගලවගෙන ආවේ. මේ ඔක්කොම පාරවල් රැහිලා තිබ්බේ. ඊට පස්සේ සුද්ධ කරලා තමයි මේව කරේ. ඉතින් මිනිස්සු ඉතින් අසරණ වෙලා ඉන්නේ. ඉතින් ඒ කියන්නේ තමන්ගේ තැන නැති වුණාම නේද? එකම පුතයිනේ. දුවයි පුතයි හිටියේ පුතා තමයි ගියේ. ඉතින් අපිට කියනවා වැස්සට ඉන්න එපා කියලා. අපිත් මාස 3ක් කුලියේ ඉඳලා ආවේ. 15000 ගානේ කුලිය ගෙවලා 75 වහිනකොට ඉන්න එපා කියලා තියෙන්නේ. කියන්නේ ඉතින් තමන්ගේ ගෙවල් දොරවල් නැතුව කුලිය ගෙවල් වල ඉන්නකොට ඉතින් තමන්ගේ ආදායම් මාර්ගන දැන් තේ කෑලි ගොඩාක් ගිහිල්ලා තියෙනවා. කන්තුල කියන්නේ තේ කෑලිවලින් ජීවත් වෙච්ච කට්ටියනේ. කොම්බයි ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙතන ගත්තාම මෙයාලා ඉතින් මෙතන ව්‍යාපාරයක් ජීවත් වෙන්නේ. ඉතින් ඒකට දැන් සම්පූර්ණ මේ වඩාලා ඉන්නේ. ඉතින් ඒවට ඉතින් ඇත්තටම ඉතින් ඔය මේ සල්ලි තියෙන මිනිස්සෙක් හරි ඉතින් උදව් කරනවා වටිනවනේ. එහෙම ඉතින් කරා. කියන්නේ සියලු ශේෂතම ගියා ඒගොල්ලෝ. යාලා ගෑ කිසිම දෙයක් නැහැ යාලට. මඩු මුට්ටුද හැමදේම අය මිල මුදල්ද හැමදේ අතින් ඔක්කොම විනාශ වෙලා ඉන්නේ ඒගොල්ලෝ. හම්බුණානේ මිනිහේ කියන්නේ අඳුර ගන්නත් බැරුව ඊට පස්සේ කැන්සර් එකක් තිබිලා යාගේ මේ පපුවක් අයින් කරලා තිබ්බේ. ඒකෙන් තමයි යාව අඳුරගත්තේ පුතා. කිලෝමීටර් 8ක් 9ක් විතර පල්ලයට ගිහිල්ලා තිබ්බේ. ඒ කියන්නේ මෙහෙන් ගිහිල්ලා ගෙඩිම මාවෙට වැටලා තිබ්බේ. මාවෙන් මගකට ගිහිල්ලා තමයි හම්බුනේ වැඩිමන්න කියලා ගමක් තියෙන හේදී හම්බුනේ. ආච්චිව නම් අතනින් දුවගෙන උඩ වැටලා ඉවරලා තමයි ඒ නංග ගිහිල්ලා තිබ්බේ. පුතා මෙතින්දි ගිහිල්ලා පල්ලයට. මඩනේ ආවිද වතුරයි මඩයි ඔක්කොම ගස් විශාල ගස් මේ දැන් ගොඩක් හැපුවා ගස්. හැපුවා ඔය ගස් කපලා ගන්න බැරි විශාල ගස්. ගස් තිබ්බේ. දැන් ගේ ඇතුළට ගියා නම් ඔයාලා පොඩ්ඩක් වීඩියෝ ගියේ නැද්ද ගේට? නෑ ඉතින් හරිනේ. බලන්න. නෑ නෑ ගිහලා ගේ. එහෙම ගියාට ගැටලුවක් නෑ. ගිහලා ගන්න. ආ බණ්ඩේ යාලා හිටියේ කාමර වල ඇවිදින ගස් ඔව් ගන්න ඇවිල්ලා තියෙන විදිය. සුසු ලොරිය නිල් පාට සුසු ලොරිය උතන් තිබිලා ගියා බස් එකක් තිබිලා ගිහලා බස් එක ගත්තා. ලොරිය නම් ගත්තේ නෑ ලොරිය නෑ ගන්න. ටීවිල් එකක් ගියා ටීවිල් එකක් ගන්න නැති වුණා. මේ හරිය සේරම වැහිලා තිබ්බේ පාර. සම්පූර්ණ ඔයම වැහිලා තිබ්බේ පාර. ඊට පස්සේ තමයි මේ සුද්ධ කරේ බැකුව දාලා.
අහුලගත්ත